අවිශ්ව සුදනම් රයිට් ආම් රාන්දු කිට්ටක් කරින් දේවගල් සමුකන ප්‍රථම පන්දුව ලව්ෆුල් ටොස් පන්දුවට අනුරාවි පහරක් කෙල්ල කරනවා පන්දුව කවුකාන දෙසින් ස්ථානගත කර දකුණත් ප්‍රතිකරුවා වර්තමාන ශ්‍රී ලංකාව තුළ බොහෝ පන්දු යවන්නන් දෙවතාවක් සිතා බලන ප්‍රතිකරුවා පැහැදිලිවම මෙසින රාශී තාබර ක්‍රඩාලු හිතතුනි මේ පන්නව මහාවිද්‍යාලයේ අධ්‍යාපන ලද දකුණ ප්‍රතිකරුවකින් සුදනම් කවිශ්ව නැවත පන්දු යොමු කරන්නට එවරාප්‍රවි පහරෙල්ල කරනවා මෑනවෙන් පන්දුව ස්ථානගත කරනවා අද දිනේ තුල පන්දු යවන්නන් ඉදිරියෙන් සිටි ක්‍රීඩා පිටියේ දැන් මේ තරගය තුල පන්දු යවන්නන්ට වඩා පියවරක් තමන් ඉදිරියෙන් සිටින වගේ දක්වන අපේදිකරුවා රාෂීඩ් පිත්තෙන් මෑනවෙන් ප්‍රදර්ශනය කරනවා අනුව නාලක පෙරේරා මහතාගේ කළමනාකාරීත්වයෙන් යුතු වියටම් රාන්දුවක ත්‍යාකාරයෙන් නැවත ඉනිමේ මුල් පන්දුවාඩි තුන්වෙනි පන්දුව ඒවරත් ලෆ්ට් අඩාන්රොයි පහරෙල්ල කරනවා නතර කරන්නට හැකියාවක් නැහැ ලකුණු 6යි රාශීට අද දිනේ තුල බොහෝ ප්‍රතිකරුවන් අසරණ කෙලෝ ක්‍රීඩා පිටියේ තනතිරු තුල දැන් මේ පන්දු යවන්නව පැහැදිලිවම අසරණ කරන මිශ්‍රණය මම සඳහන් කළා වර්තමානයේ තුල අසීමිත දශකම් අතර සෙන ප්‍රතිකරුවා පන්දුව හොඳින් නිරීක්ෂණය කරමින් පන්දුවේ ගමන් මඟ හරහා පහරවල එල්ලකාට කදිම හැකියාවක් ඇති දක්වන ප්‍රතිකරුවා පිත්තේ පූර්ණ මුහුණතේ පන්දුව දවටා ගත්තේ හොඳ කල්මැනීමක් සහිත පහරවල් තුනක් එල්ල කළේ දැන් ලකුණු 16යි ප්‍රධාන ලකුණු පූර්ව එවර බ්ලොක් හාලකට පන්දුව යොමු කළේ නැත්නම් යොකලෙන්තේ පන්දුව පාත් කරේ ෂණිකෝ ප්‍රතිචාර දැක්වේ ඩ්‍රයිව් පහරක් කෙලෙක් කරා කිසිත් වයිඩ් මිඩෝන් කලා ප්‍රදේශයට පන්දුව ගමන් කරන විට එක ලකුණයි දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 17 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු 17යි ප්‍රධාන ලකුණු පූර්ව සුදානම් පන්දුව යොමු කරන්නට කවිශ්ව රයිට් අමෝදිකට දක්වන්නේ එවර කවින්දු ඉරෝස් තමා මුහුණ දුන් මුල් පන්දුව තුලම ආගනා ලොෆ්ට් ඩොන්රොයි පහරක් කෙල්ල කරා කඩව සම්පෙනුමක් ඇති හැඩකාරවම අපිතකරුවා ලකුණු 6කින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කරන විට එක් පන්දු වාරයක් තුල මේ තරඟ මාලාවේ ලබාගත් වැඩිම ලකුණු පූර්ව දැන් 9 ඉදිරියෙන් සටහන් කරගත්තා වීනස් බොලොඤ්ඤා ආරම්භක දකුණත් සහ වමත් ප්‍රතිකරුවා දෙදෙනා මේ සිරින දකුණ ප්‍රතිකරුවා රාශීට ලකුණු 17ක් වම ප්‍රතිකරුවා කවිදු ඉරෝෂ්ට ලකුණු 6ත් සමගම මදවේග පන්දු යවන්න සිය සීමාව විසිර දේවගල් සෝදානම් ලෙෆ්ට් ආම් රාන්දික ටැග් කරින් පන්දු යොමුකාට එවර අලංකාර ආෆ්ටරයි පහරෙල්ල කරම සඳහන් කළා මේ ප්‍රතිකරුවාගේ කල්මැනීම තමන් මිහිරියේ යනුව තවත් ලකුණු 6ක් එක්කාසු වෙනා මන්ද පන්දුවේ ගමන් මගේ කල්තියා හඳුනාගත් අතරමක් ලෙක්කට පන්දුවක් යොමු කළේ මේ ක්‍රීඩා පිටියේ ඇතැම් ලෙක්කට පන්දු යොමු කරන ක්‍රීඩකින් ඉදිරියේ අසරණ වුණු අපිතිකරුවන් කෙසා දැන් දක්වන අපිතිකරුවා පන්දු යවන්නව අසරණ කරමින් සිටින ලෙවුල මහචන ක්‍රීඩා පිටිය තුල එවර හොඳ පන්දුවක් තමාට එරෙහි විශාල පහරක් කෙල්ල කර ප්‍රතිකරුවාව එක් තමාට ඉක්මනින් දවා ගත්තා වමත් මදවේග පන්දු යවන සඳරුවන යනුව මෙතෙක් කියලා පිත්තෙන් අගනා දස්කම් දැක්කෝ දක්වන ප්‍රතිකරුවා රාශීඩ් ගෙනිම දැන් නිමාව දක්වන ලකුණු 29ක් තිබෙන විට ප්‍රමාණයක් තිබෙනවා මේ තරග මාලාවේ මුල් අර්ධ අවසන් කාණ්ඩය යනුව දැන් ක්‍රීඩා පිට සම්බන්ධ වූ දිලීප් ශිහාන් දක්වන ප්‍රතිකරුවා අසීමිත දස්කම් දක්වන ක්‍රීඩකෙක් පැහැදිලිවම වර්තමානයේ තුල ඕනෑම පන්දු කෙරෙහිව විශාල පහරවල් ෂණිකව පහරවල් එල්ලකාට කදිම හැකියාවක් තිබෙන දක්වන අපේදිකරුවා පැමිණි ගසම අනුරවි පහර එල්ල කරන අකසත් විදික දෙසින් පන්දුව ගමන් කරන විට ක්‍රීඩා පිටියේ ස්වභාවය අනුව එක ලකුණකට සීමා කරනවා ඒ ලකුණන් සමගම දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 30 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු සමාන 30 ලකුණු 31 දක්වා වැඩි කරගෙන තිබෙනවා ප්‍රධාන ලකුණු පූර්ව ලකුණු 31යි ප්‍රධාන ලකුණු පූර්ව එවර හොඳ පන්දුවක් සඳරුවන් නැවත සාර්ථක පන්දුවක් යොමු කළේ මීට හිත පන්දුවට පහරක් එල්ල කළා මේ පන්දුව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කළා දකුණු ප්‍රතිකරුවාට අදාහගත නොහැකි සීමාවේ පන්දුව පාත කරන විට ඔෆ් ස්ටම්පේ පන්දුව දැවටෙන යනුව කඩොලක් අහිබෙනවා දාබර ක්‍රඩාලෝලි හිතතුනි ලකුණු තත්ත්වයේ ලකුණු 31යි දැන් කඩොල 2යි පන්දුවට පහදන වීනස් බොලොඤ්ඤා ප්‍රතිකරුවිනුම ආනෝ මේ තරග මාලාව පන්දුවට පහර දෙන වීනස් බොලොඤ්ඤා ක්‍රොඩකින් සහ ගැටබේ ලයන්ස් ක්‍රොඩකින් අතර තියුණු සහ තිරණාත්මක තරගයක් පැවැත්වී අප විශ්වාස කරන වීනස් බොලොඤ්ඤා කණ්ඩායම සමගින් කලක් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම තරග තීරකවරයා වශයෙන් විරුද්ධව ලැබූ තරංග පෙරේරා මෙහි අත්හැර වැදගත් වෙනවා. ඒ වගේම අද දිනේ තුල සියවු පන්දිනේ සමරන කලරාකින ක්‍රීඩකයා දිනිතිය පොල්කොටුව එවර ක්‍රීඩා පිටියේ ස්වභාවය හඳුනා ගන්නට හැකියාවක් ලැබුණේ රුවන් සම්පත්ත පන්දු පහර එල්ල කරේ ෆෝවර්ඩ් ස්කෝලි කලා පිට වන්නට කෙසේතත් සිද්ධිය තුල ලකුණු එකක් එක්කාසු වෙන විට දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 32යි නිමාව දක්වනවා. අයිනි මේ යවන දෙවන පන්දුවාරේ ලකුණු 16.0කට ආසන්න දල වේගයක් රඳවාගෙන පන්දුවට පහර දෙන්නේ එක් පන්දුවාරයක් තුල මේ තරගමාලාවේ වැඩිම ලකුණු ලාභීන් බවට බොහෝ විට වෙනස් බොලොඤ්ඤා ක්‍රොඩකින්ට පත්වන්නට ඉඩ කඩ තිබෙනවා. තෙදින තුල තරගමාලාව ආරම්භ කරන්නට සූදානම්. දැන් සූදානම් පන්දු යොමු කරන්නට දකුණු මදුවේග පන්දු යන කැඳවාගෙන තිබෙන්නේ
එවර තරමක කෙටි පන්දුවක් යොමු කරන උත්සාහ කළේ කෙසේ වෙතත් කලෝරා කියන ක්‍රීඩකයා ඔහු පන්දුව පිළිබඳව අවබෝධයකින් සහ අවධානයෙන් සිටියේ නැහැ. කෙසේ වෙතත් එම සිද්ධියට එක් ලකුණක් එක්හසු වෙන විට දැන් ලකුණු තත්ත්වය ලකුණු 33 දක්වා වැඩි කරගෙන තිබෙනවා. ලකුණු 33යි ප්‍රධාන ලකුණු పూర్ව පන්දුවට පහදන වෙනස් මොළඤ්ඤා කඩකින් ගැටපේ ලයන්ස් කඩක දෙරෙව එවරත් පායිනේ නෙපිට පන්දුව ගමන් කළේ. වයිට් පන්දුව අකසටයි සංඥා කළේ ප්‍රධාන විශ්වකාතුමාන අතිරේක ලකුණක් එක්හසු වෙනවා. දැන් ලකුණු තත්ත්වය ලකුණු 34යි පන්දුවට පහදන කඩකින් දේවින්ද කැදවාගෙන තිබෙනේ පන්දුව යොමු කරන්නට. එවර මැද කෙටි පිළියා පන්දුවට පුල් පහරක් කෙල්ල කරා පන්දුව පිළිබඳ අවබෝධයකින් තොරව රුවන් සම්පත් පහරක් කෙල්ල කරන උත්සාහ දරුවේ කෙසේ වෙතත් එවර එක ලකුණකට සීමා වෙනවා. ක්‍රීඩා පිටියේ තිබෙන ස්ථාන වලට ලකුණු සීමා කොට තිබෙනවා. තරඟ සංවිධායකවරුන් යනුව එක ලකුණයි ක්‍රීඩා පිටියෙන් එපිටට පන්දුව ගමන් කළේම සීදයට එක ලකුණක් සමගම දැන් ලකුණු 35 දක්වා වැඩි කරගෙන තිබෙනවා. ලකුණු 35යි ප්‍රධාන ලකුණු పూర్ව ක්‍රීඩා පිටියෙන් එපිට තිබෙන නිවසේ දෙවන මහලට පන්දුව ගමන් කළේ. ඒ ලකුණත් සමගම ලකුණු 35යි ප්‍රධාන ලකුණු పూర్ව ඉනිමේ අවසන් පන්දුවාරයේ තුලයි අප රැඳී සිටින්නේ. සුදනම් දෙවින්ද රයිට් අමෝදික ටාකාරයෙන් දෙවගස් පන්දුව මුකාන්ට මම පිටිකරුවා කාමිදු ඉරෝස් ටෙරේව එවර හොඳ පන්දුවක් පායින කෙලින් පයිත කළ පන්දුවට ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන සාදරුවේ. මේ විශේෂ නිවේදනයේ ක්‍රීඩා පිටියේ කලුරා කියන ක්‍රීඩකයාගෙන් පසුපස තරග නරඹන සියලුම දෙනාට මදක් එපිටට වී තරග නරඹන්නයි කියන ඉල්ලීම සිදු කරන තරග සංවිධායක මන්ද ලකුණු තිබෙන ස්ථානයක් නිසා මේ ස්ථානයට පන්දුව ගමන් කළොත් යම්කිසි ගැටලුවක් මතුවේවි කියලා විශ්වාස කරන නිසා මේ ස්ථානයේ මදක් එපිටට වී තරග නරඹන්නයි කියන ඉල්ලීම සිදු කරන තරග සංවිධායකවරුන් ඔබ මේ ස්ථානයේ රැඳී සිටීම තරග වදින කණාම් දෙකේම බාධාවක් වන්ට තිබෙන වගේ පහරක් කෙල්ල කරන උත්සාහ දරුවේ කෙසේත් එවර හසින්ත පොල්කොටුව සිල්මිඩොන් හි පන්දු රකින්න ක්‍රීඩකයා පන්දුව රැග්ගතත් ලකුණක් ඔබා ගන්නට හැකියාවක් නැහැ. එවර දේවින්ද සර්ථකයි කවිදු ඉරෝස් ටෙරිව කවිදු ඉරෝස් සමාප්ති කරන අතර ඉහළ ශ්‍රේණියේ දස්කම් දක්වන ක්‍රීඩකයෙක් වර්තමානයේ තුල DS27 සුපර් ලීග් තරග මාලාවේ තරගවලේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබා ගත්තේ මේම මල්පතිකරුවා කවිදු ඉරෝස්. අලංකාර පොල් පහරක් පසු පාදයට පැමිණ රාමණීය පොල් පහර ඒ මෙඩිකල් සහ කවුකෝන අතරින් පන්දු ස්ථානගත කරේ ලකුණු 6යි. රුචිර නලිනු නිශිකාතුමන් සටහන් කළ ලකුණු 6ක් ලෙසට ඒ ලකුණු 6 සමගම දැන් ලකුණු තත්ත්වය වැඩි කරගෙන තිබෙනවා. ලකුණු 43යි ලකුණු 44කට මේ තරගයේ ජයගත තුයි ගැටඹේ ලයන්ස් ක්‍රීඩකයින් වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකීටරේව සාමාන්‍ය ලකුණු 15කට ආසන්න උන් දල වේගයක් රඳවා ගත යුතුයි. එක් පන්දු වාරයක් තුල මේ තරගයේ ජය ගන්නට එළඹෙන අනුව දැන් ආරම්භක පිටිකරුවන් සුදානම් සිය පිටිකරුවන් ආරම්භ කරන දේවින්ද දකුණු මද වේග පන්දු යවන අතරේව ප්‍රථම පන්දුවේම පහරයිල කරන අනුව මුල් පන්දුවම ලකුණු 6කින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ උස්සති ආරම්භක දකුණු අපේදිකරුවා දේවින්ද මම මෙන්න මේයි සඳහන් කළේ අති විශිෂ්ට දක්ෂතා අතර සිටින ලකුණු අපේදිකරුවා මුල් පන්දුව තුලම තරමක විශාල ලකුණු පූර්වක් හඹා යන ප්‍රතිවාදී වෙනස් බොලොඤ්ඤා කඩකින් දෙරිව පිටේ නිගි පළ කළා මේ තරගයේ විවෘතව තැබෙන වගේ අනුව සුදානම් පැතුම් තරංග මුල් පන්දුව තුලම ලකුණු 6කින් බැටක දකුණු මද වේග පන්දුව යන රයිට් අමෝදික ටාකාරෙන් දෙගොස් පන්දුව කාඩ දේවින්ද හමුවේ වරත් පහරක් කළ ක්‍රාශනික ප්‍රතිචාරය අධ්‍යක්ෂුවේ කෙසේ වෙතත් ක්‍රීඩා පිටියේ ස්වභාවය අනුව ලකුණු දෙකකට සීමා කළා. ලකුණු දෙක සමගම දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 8යි පන්දුවට පහදෙන ක්‍රීඩකී ලකුණු 44 ඉලක්කයක් හඹා ආයතේ තරගයේ ජය ගන්න තවත් ලකුණු 36ක ඉලක්කයක් හඹා ඇතුයි මේ තරගයේ ජය ගන්න පන්දු 13ක් තුල ලකුණු 36ක ඉලක්කයක් හඹා ඇතුයි තරගයේ ජය ගන්න දැන් දේවින්ද හොඳ ආරම්භයක් ලබා දී තිබෙනවා. අපේතුම සැහැල්ලු පන්දු කණ්ඩායම ලෙසින් විරුද්ධ අවලි ලබාගත් කණ්ඩායම වීනස් බොලොඤ්ඤා කඩකින් වරත් පහරක් කෙල කරන අයවර පන්දු පහර ස්ථානගත කිරීම සාර්ථකයි. මිඩිකට ලකුණු 6යි නතර කරන්නට හැකියාවක් නැහැ. අනුව අද දිනය තුල පිටිකරුවන්ට අවාසිය සැලසූ පන්දු යවන්නට වාසිය සැලසූ තනතිර තුල දැන් මේ තරගය තුල පිටිකරුවන් ඉහළ ශ්‍රේණියේ දක්ෂතා අතර සිටින ප්‍රතිවාදී පන්දු යවන්නට එරිව මන්ද මේ තරගය තුල ලකුණු 43ක් ලබා ගත්තා. ගැටබේ ලයන්ස් ක්‍රීඩකයින් දෙරිව දැන් මේ පන්දු වාරය තුල පිරිතුරු ඉනිමේ ලකුණු 14ක් ලබාගෙන හමාරයි පන්දුවට පහදෙන ගැටබේ ලයන්ස් ක්‍රීඩකයින් අලංකාර ලව්ටාඩන් රයි පහරක් ඉදිරිපාදේ රාමණීය පහරක් කෙල කරේ පැතුම් තරංගට එරෙව තවත් ලකුණු 6ක් එක්කාසු කර ගන්නවා. දේවින්ද දැන් මේ තරගය තුල හොඳ රිද්මයකින් හොඳ ජීවයකින් යුතුව තරගයට අවතීන වෙ තිබෙනවා. දැන් ලකුණු 20යි තවත් ලකුණු 23 ඉලක්කයක් හඹා යතුයි. වීනස් බොලොඤ්ඤා කඩකින් දෙරිව තරගයේ ජය ගන්න පැහැදිලිවම තුල දේවින්ද දෙරිව
දෙවිඳ අතිශයම දක්ෂතා අතර සින දකුණත් පිතිකරුවාට එළිව යොමු කළ පාන්දුවට පුල් පහරක් කෙල්ල කරන උත්සාහ දරුවේ එවර පාන්දුව මීටික දෙසින් ස්ථානගත කරනවාම සිද්ධිය තුළ විනිශ්චයකාරවරුන්ගේ තීරණය අවසන් තීරණය මේ ස්ථානයේ සිට පන්දු රැක ගන්නට එපයි කියන නිවේදනය අප ලබා දෙනවා මන්ද ලකුණු දෙකකට සීමා කළා. යම් කිසි ගැටලුවක් මතුවේ නිසා ඔබ තරඟ නරඹන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් අපි ආරාධනා කරනවා ඔබ පාන්දු රකින්නට එපා. ක්‍රීඩා පිටියේ පිටට යනතුරුම ඔබ සහාය ලබා දෙන යනුව මේ තරඟ මාලාව තුළ වෙනස් බොලොඤ්ඤා ක්‍රඩකින් ඉහළ ශ්‍රේණියේ දක්ෂතා දක්වේවිද නැතිනම් මේ පන්දුවට පහර දෙන පිටිකරුවන් ඉහළ ශ්‍රේණියේ දක්ෂතා දක්වාවිද එවර පොල්කොටුව පහරක් කෙල්ල කරන යනුව ආතේ වහමඩ් කඩවා තිබෙන්නේ පන්දු යොමු කරන දක්ුණත් මදවේග පන්දු යවන්න ඔහුටම ආවේනික ඉරියව්වකින් පන්දු යොමු කරන්නේ දාබර් කඩාලු ලිහිතතුනේ එවර හොඳ පන්දුවක් මේ ඓතිහාසික කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැක්කනගොල්ල ජාතික පාසලෙන් බිහි කළ ආදිතිය දක්වන ප්‍රතිකරුවා පෙත ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා දක්ුණත් මදවේග පන්දු යන රාජකීය පන්දු ආර රැසක් යොමු කළ ආදිතිය පන්දු යවන්න එවර ඔප් ස්ටම්පේ සෑහෙන දුරින් පන්දුව ගමන් කළේ වයිට් පන්දුවක් ලෙසටයි සංඥා කළේ චතුර ඊශාන් විනිශ්චයකාරතුමා නතරික ලකුණක් සමගම දැන් ලකුණු පූර්ව ඉහළ නැංගී තිබෙනවා ලකුණු 24යි තාත් හරියටම ලකුණු 20ක ඉලක්කයක් හඹා යා යුතුයි තරඟයේ ජය ගන්නට යෝජනා ලබාගෙන මෙවැනි තරඟ මාලාවක් සංවිධානය කිරීම හරිය අපහසු කාරණාවක් ඕනෙම අපහසු කාරණාවක් මැනවින් ඊට සිද්ධ කළා එවල දුර්වල පන්දුවක් යොමු කළේ කෙසේ වෙතත්ම සිද්ධිය තුළ ඉක්මනින්ම ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නා විට සඳහන් කළා මේ ස්ථානයේ පන්දුලක් තරඟ නරඹන සියලුම දෙනාට මෙන්න පිට ස්ථානික තරඟ නරඹන්නයි කියා මෙවැනි දෙයක් ගැටලුවක් මතුවේවි කියා තරඟ සංවිධායකයන් කල්පනා කළ නිසා කෙසේ වෙතත් එවර එම සිද්ධිය තුළ ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා අතිරේක ලකුණත් සමගම දැන් ලකුණු තත්ත්වය ලකුණු 26යි තාත් ලකුණු 18ක් අවශ්‍යයි තරඟයේ ජය ගන්නට දැන් ඇතන RMS Super 7 ක්‍රිකට් ෆියස්ටා තරඟ මාලාව සුදානම් ආති පහමඩ් පන්දු යොමු කරන්නට එවර හොඳ පන්දුවක් පායින්න ඉලක්ක කරමින් පන්දු යොමු කළේ එවර වමා ප්‍රතිකරුවට හැකියාවක් නැහැ පන්දුව පිටේ දාට ගන්න පාදයේ දැවටෙන පන්දුව ෂොට් ස්කාල එක් දෙසට පන්දුව ගමන් කරන විට එක් ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා ඒ ලකුණ සමගම දැන් ලකුණු 28 දක්වා වැඩි කරගෙන තිබෙනවා තාත් ලකුණු 16ක ඉලක්කයක් හඹා යා යුතුයි තරඟයේ ජය ගන්නට දැන් පැහැදිලිවම කණ්ඩායම් දෙපිළටම මේ තරඟයේ පීඩන ලැබී තිබෙනවා වීනස් බොලොඤ්ඤා කොඩකේ ලකුණු 43ක් මූල ඉනිම තුල ලබාගෙන තරමක ඉහළ මානසික තත්ත්වයක සිටියා දෙකක් ලබා ගත්තා දායවර ක්‍රීඩාලු ලිහිතතුරි දැන් සුදානම් නැවත පන්දු යොමු කරන්න දේවින්ද හමුවේ දක්වන මදවේග පන්දු යවන්න එවර පහරක් කෙලකන උත්සාහ දරුවේ කෙසේත පන්දුව පිටේ දාට ගන්නට හැකියාවක් නැහැ නිසියාකාරව පිටේ උඩක් රේදයටන පන්දුවට එක් ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා ඒ ලකුණ සමගම දැන් ලකුණු පූර්ව ඉහළ නැංගී තිබෙනවා ලකුණු තත්ත්වය ලකුණු 29යි වීනස් බොලොඤ්ඤා සහ ගැටමේ ලයන්ස් අතර සටන අතිශයම තියුණු සහ තීරණාත්මක සටනක් බවට පත් වී තිබෙනවා එවර නිපන්දුවක් ලෙසටයි සංඥා කළේ ප්‍රධාන විනිශ්චයකාරතුමාන් චතුර ඊශාන් විනිශ්චයකාරතුමාන් එවර ආෆ්ටර් විපහරකට පැමිණි පන්දුවකට ඔන්රා විපහරක් කෙල්ල කඩ උත්සාහ දරුවා දුක්ඛයා කල්පනා කරේ දිනිතිය පොල්කොටෝ මන්ද පන්දුවේ වේගය පන්දුවේ ගමන් මගට උෂ්‍යනිකව ප්‍රතිචාර දක්වන්න උත්සාහ කළේක ඉලක්කයක් හඹා යා යුතුයි තරඟයේ ජය ගන්න සූදානම් ආතී පහමඩ් පන්දුව කරන්නට එවරත් හොඳ පන්දුවක් එවර පහරක් කෙල්ල ගන්න හැකියාවක් නැහැ වමා ප්‍රතිකරුවාට එරෙහිව සාර්ථක පන්දුවක් යොමු කළේ තිත් පන්දු ලබා ගන්නට වඩා එක ලකුණ බැගින් හෝ ලබා ගතහොත් මේ තරඟයට වැඩි වාසිය සැලසෙන්නට තිබෙනවා මන්ද දකුණු ප්‍රතිකරුවා පෙරලිකාර දස්කම් අතර ශ්‍රේණියේ ප්‍රතිවාදී වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකෙට මේ තරඟය තුළ හොඳ මානසික පීඩනකින් තොරව හොඳ මානසික නිදහසකින් තරඟයට අවතීර්ණ වීමේ ඉඩ අවකාශය සම්පූර්ණයෙන්ම වළකා දැමුවා දකුණු ප්‍රතිකරුවා මුල් පන්දු එවර ලාෆ්ටර් ඩොප් විපහාර එල්ල කරනවා ලෝන් ඔෆ් ද සීන් පන්දු ස්ථානගත කර දිනිදිය පොල්කොටොසිය උපන්දිනේ තා අති සාර්ථක පහරක් එල්ල කරේ අති පහම ටෙරිව ලකුණු 6 සමගම දැන් ලකුණු තත්ත්වය ලකුණු 37 දක්වා වැඩි කරගෙන තිබෙනවා තවත් පන්දු පහක් තුල ලකුණු 7ක ඉලක්කයක් හඹා යා යුතුයි තරඟයේ ජය ගන්නට ලෙවල මහජන ක්‍රීඩා පිරිට බොහෝ දෙනෙක් දැන් පැමිණ සිටින්නේ වීනස් බොලොඤ්ඤා තරඟයේ දැක බලා ගන්න සුපර්පැෂන් කොඩකින් කල්තියාම මේ තරඟ මාලාව හැරදා යන්න සිදුනයි වගේම ප්‍රයිම් කැපිටල් කොඩකින් මේ සිදුනයි වගේම හාලියල කැරිබියන් කොඩකින් සිදුනයි වගේම මධ්‍යම පළාතේ පෙරලිකාරී රසක් මේ තරඟ මාලාව සමගින් අත්හැර බැඳගෙන සිටිනවා මේ සියලුම දෙනාගේ දක්ෂතාවයන් දැක බලා ගන්න ලෙවල මහජන ක්‍රීඩා පිරිට බොහෝ පිරිසක් අත්හැර බැඳගෙන සිටිනවා
අනුව පන්දු 5ක් තුල ලකුණු 7 ඉලක්කයක් හඹා ආයතේ තරගයේ ජය ගන්නට පන්දු 5යි ලකුණු 7යි. අනුව ශාන් කැතවාගෙන තිබෙන ඉනිමේ තීරණාත්මක අවසන් පන්දු ආරියමු කරන්නට අනුව ශාන් සුදලම් දේවින්ද හමුවේ පන්දු යමු කරන රයිට් ආම් රාන්දික චාකාරෙන් දර්ශනීය පහරක් ඉදිරිපාදයේ සුයි පහරකට සමාන පහරක් එල්ල කරේ බොහෝ දෙනා මග බලා සිටි පහර එල්ල කර යනුව වීනස් පොලොඤ්ඤා ක්‍රීඩකින්ට බොහෝ විට අද දිනිය තුල අසතුටුයි දිනයක් බවට පත්වන්න තිබෙන ඉඩකඩ වැඩි දැන් පන්දු 4යි ලකුණු 1යි ජයග්‍රහී ඉලක්කයේ දාබර ක්‍රීඩාලෝලී ඉදිරියේ අවසන් වන සම ලකුණු ලබාගත් අවස්ථාවක් බවටයි පත්වන්නේ වැඩි වාසිය තිබෙනවා පැහැදිලිවම ගැටබේ ලයන්ස් ක්‍රීඩකීට වයිඩ් පන්දුවක් සමගම මේ ලකුණු පූර්ව ලකුණු 44 ලකුණු පූර්ව පන්දු 4ක් ඉතිරි කරමින් දැන් තරඟයේ ජය ගන්නවා වීනස් පොලොඤ්ඤා ක්‍රීඩකීන්ට එරෙහිව ගැටබේ ලයන්ස් ක්‍රීඩකීන් දාබර ක්‍රීඩාලෝලී හිතතුදී මේ තරග මාලාවේ තවත් අද්විතීය ජනක ජයග්‍රහණයක් ලබා ගත්තේ ගැටබේ ලයන්ස් ක්‍රීඩකීන් අනුව දැන් මේ තරග මාලාව බොහෝ විට මධ්‍යම පළාතේ පෙරලිකාරයන් අතර තිබෙන තරගයක් බවට පත්වන්නට අතර තිබෙනවා.